සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. අද අපි කතා කරන්න යන්නේ හරිම ලස්සන දෙයක් ගැන. ඒ තමයි ආදරය. මේ වීඩියෝ එක බලන ඔයා ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න තනිකඩ කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් ටොක්සික් රිලේෂන්ෂිප් එකක ඉඳලා ටොක්සික් නැති ලස්සන ආදරයක් හොයන කෙනෙක් වෙන්නත් ඇති. ආදරය කියන ලස්සන හැඟීම විඳින්න කැමති ඕනම කෙනෙක්ට මේ පුංචි වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. එහෙනම් කොහොමද අපි ලස්සන ආදරයක් ලබා දෙන්න කියලා විශ්වයෙන් හරියටම ඉල්ලන්නේ? මුලින්ම ඔයාගේ හිතට දැනෙන්න ඕන ඔයා ඒ බලාපොරොත්තු වෙන ආදරය ඔයාට ලැබිලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඔයා කැමතිම විදිහේ රූපයක් තියෙන, ඔයා කැමතිම විදිහේ ගතිගුණ තියෙන ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් මේ වෙද්දිත් ඔයාට ලැබිලා ඉන්නවා කියලා හිතන්න ඕන. ලස්සන ආදරයක් ලබා දුන්නු එකට විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන එක තමයි ඔයා කරන්න ඕන. ඔයා ළඟ ඔයාගේ ආදරය තියෙනවා කියලා ඔයා විශ්වාස කරද්දී විශ්වය ඔයාට ඒ විදිහේ ලස්සන ආදරයක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. මට ලස්සන ආදරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අනේ මට ආදරය ලැබෙයිද වගේ ප්‍රශ්න ඔයාගේ හිතට එන්න දෙන්න එපා. ඒ ආදරය ඔයා ළඟ තියෙනවා. අනිවාර්යයෙන්ම මම හරිම ආදරණීය කෙනෙක් ලබා ගන්නවා කියන විශ්වාසය විතරක් දිගටම තියාගන්න ඕන. ඔයාට ඕන ආදරය ලබා ගන්න උදව් වෙන විශ්ව ආකර්ෂණ නීතියේ තවත් මෙතඩ් එකක් තමයි මේ විෂුවලයිසේෂන් කියන්නේ. අපිට පුළුවන් චිත්ත රූප මවන්න. අපි බලමු කොහොමද ආදරය ගැන චිත්ත රූප මවන්න කියලා. ඔයාට ගැළපෙනම ඔයා කැමතිම රූපයක්, ඔයා කැමතිම ගතිගුණ තියෙන ආදරවන්තිය හෝ ආදරවන්තයා එක්ක ඔයා සතුටින් කාලය ගත කරන විදිය හිතින් මවා ගන්න. උදාහරණ කිහිපයක් මම කියන්නම්. ඔයා ඔයාගේ ආදරවන්තයත් එක්ක අත් දෙක අල්ලන් හරිම සතුටින් ඔයාලා ආසම තැනකට ගිහින් බීච් එකකට, පාක් එකට මේ වගේ ඕනම තැනකට ගිහිල්ලා පුංචි කෑම වේලක් අරගන්න ගමන් බීම් එකක් බොන ගමන් ලස්සන කතා බහක ඉන්නවා හිතින් දකින්න. හිතින් මවා ගන්න. එයත් එක්ක ජීවිතේ ඉස්සරහට ඔයා කරන්න හිතන් ඉන්න දේවල් ගැන හිතින් චිත්ත රූප මවන්න. ඔයාලා විවාහ වෙන දවස ගැන ප්ලෑන් එකක් හදාගෙන ඉස්සරහට කරන දේ ගැන මෙන්න මේ දේවල් ගැන ලස්සන චිත්ත රූප මවන්න. ඔයාලා ඕන කෙනෙක්ට මෙන්න මේ චිත්ත රූප මවනවා කියන එක හරිම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා උත්සාහ කරලා බලන්න. ඉතින් විශ්වයෙන් ඔයාට ඕන දේ ප්‍රාර්ථනා කරාට පස්සේ ඒ දේ ලැබෙයිද නැද්ද මෙන්න මේ කියන කුතුහලය ඇති කරගන්න එපා. ඒක මට ලැබෙනවාමයි කියලා විතරක් හිතන්න. අනිවාර්යයෙන්ම විශ්වය ඔයාට ඕන දේ හරි ඉක්මනින් ලබා දේවි. මේ වෙද්දිත් මාත් එක්ක එකතු වෙලා ඉන සමහරු විශ්ව ආකර්ෂණ නීතියේ මේ විදිහේ මෙතඩ් ෆලෝ කරනවා ඇති. ඉතින් ධනාත්මකව විශ්වාසයෙන් ඉදිරියට යන ඔයාලා හැමෝගෙම අහිංසක බලාපොරොත්තු ප්‍රාර්ථනා හැම එකක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා බලාපොරොත්තු වෙන විදියම ලස්සන ආදරයක් ඔයාට ලැබෙන්න කියලත් මම හදවතින්ම විශ් කරනවා. ඉතින් අද වීඩියෝ එකටත් ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න කියලත් පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් තවත් අලුත් දවසක මේ විදිය ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් අදට ගිහින් එන්නම්. good luck.